ආයිබෝන් හැමෝටම ගොඩක් කට්ටිය අහලා තුණා ප්‍රශ්න ගොඩක් අහලා තුණා මොනවද මේකට දාන පෝර කොච්චර කාලයකට සැරයක් පෝර දානවද පෝර වලට අමතර වෙන මොන හරි දැම්මද මොන පෝරද දැම්මේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇහුවා මගෙන් කෝල් කරලාත් ඇහුවා සමහරක් අය ඒගොල්ලන්ට උත්තරයක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ විශේෂ පෝරමුකුත් මම මේකට දාලා නැහැ. පැල හිටෝලා මාසෙන් විතර තමයි මුලින්ම පෝර දාන්න පටන් ගත්තේ. T200 පෝර දැම්මේ. දවස් 20න් ඉස්සර වගේ එක දිගටම පෝර දාගෙන ආවා. ඒ කියන්නේ දවස් 20ක් 25ක් අතර අනිවාර්යෙන් පෝර දානවා මේවට. ඊට අමතරව ඉතින් මේ කැලේ වැවෙන නොදී පාලනය කර ගැනීම මත තමයි ගස් හැදීම තීරණය වෙන්නේ. ඒත් එක්කම ඉතින් තව තරවින්දි ගොඩක් මහන්සි වෙන්න ඕනේ මේ පැල මේ තත්තර ගන්න. ඉතින් නිකම්ම පෝර දැම්ම පළියට හැදෙන්නෙත් නෑ. ඒ කියන්නේ නිතර පොඩ්ඩක් සෙවිල්ලෙන් බැරිල්ලෙන් ඉන්න ඕනේ. ඉතින් පේන තරම් සුන්දර නැහැ. ගොඩක් කට්ටිය කතා කරලා අහපු හින්දා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. තව මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. කට්ටියටම බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙමු.